කැන්ඩි කඩවත දෙහිවල වත්තල කිරිබත් කොට උදාවන 2013 නව වසර සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ මංගලම් අපේ අලුත් වැඩසටහන සහ වෙනස් වැඩසටහන. ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ ඉන්න සුපිරිතම සහ අත්දැකීම් සපිරි 12 දෙනෙක් තෝරගෙන මේ 12 දෙනා සමග වසර ගත කරන්නයි අපි සූදානම් වෙන්නේ. එවැනි වෙන අනුග්‍රහය ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ විලාසිතා ලෝකයේ ප්‍රමුඛතම වෙළඳ නාමය වන කැන්ඩි. Candy Hidden Saree Collection. ශ්‍රී ලංකාවේ විලාසිතා අවශ්‍යතාවය අනුව ඉන්දියාවේ සාරි කර්මාන්තකරුවන්ට විවිධ මෝස්තර සඳහා කැන්ඩි ඇනවුම් ලබා දෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන්ම නිර්මාණය කළ සාරි මිලදී ගැනීමේ හැකියාවත් කැන්ඩි පාරිභෝගිකයන්ට ලැබේ. කැන්ඩි දෙහිවල සහ කඩවත ශාඛාවල සාරි විලාසිතා අංකණය අංශ 3කට වෙන් කර ඇත. මංගල සාරි, විශේෂ අවස්ථා සඳහා සාරි, කාර්යාල සහ සාමාන්‍ය සාරි ලෙස වෙන් කර ඇත. සිත් ඇදගන්නා වර්ණ සහ මෝස්තර සමගින් කැන්ඩි දෙහිවල ශාඛාවද දැන් වර්ණවත් වී ඇත. සුබ මංගලම් සුපිරි තෙලින 3ක් සූදානම් කරලා තියෙනවා ඔබට ලබා දෙන්නට. ඔබේ මංගල දිනයේදී මංගල සාරිය ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කැන්ඩි. ඒ වගේමයි ඔබේ ජීවිතයේ ලස්සනම දවසේදී ඔබව සරසන්නට හැඩ කරන්නට ශ්‍රී ලංකාවේ සුපිරිතම රූපලාවන්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියකගේ සහාය ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කොයිතරම් වටින තිලිනයක්ද. ඒ වගේමයි තවත් සුපිරි තිලිනයක් තියෙනවා ටච් මහල් සවාරියක්. ආදරණීය යුවලකට තමයි මේ තිලිනය ලැබෙන්නේ. ඔබේ විවාහ මංගල උත්සවයේ දවසේදී ඔබට ටජ් මහල් සවාරියක් තිලිනයක් විදිහට කවුරුන් හෝ ලබා දුන්නොත් කොයිතරම් සතුටක් ඔබට දැනේවිද? ඉතින් ඒ සතුට ඔබට භුක්ති විඳින්න පුළුවන් සුබ මංගලම් එක එකතු වුණොත් ටජ් මහල් සවාරියක් දිනා ගන්න අවස්ථාව තියෙන නිසා.
ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨ දැවැන්තෙක් වසර 40කට වඩා අත්දැකීම් සපිරි එතුමා හැරිස් විජේසිංහ. ඔහු නිර්මාණාත්මක කලාකරුවෙක් විදිහටයි මම දකින්නේ. ඒ නිසා ඔහු තමයි සුදුසුම කෙනා අපේ පළමු හමුවට පළමු වුණ ගැසීමට. අද ඇත්තටම බොහොම සතුටු දවසක් ඔබතුමා සමග කතා බහ කරලා මේ වැඩසටහන ආරම්භ කරන්න ලැබීම. අද අපේ මංගල වැඩසටහන ජීවිතේ කොයිතරම් අත්දැකීම් ඇතිද මනාලියන් දහස් ගණනක් ඔබේ අතින් හැද වෙලා. ඔවුන්ගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදය ආරම්භ වෙන්නේ ඔබතුමා අතින් හැද වෙලා. මොකද දැනෙන්නේ, මොකද හිතෙන්නේ? ඔව් ඇත්තෙන්ම මම හරි සන්තෝෂයි විශේෂයෙන්ම මේ අලුත්ම වැඩසටහනක් මේ කරන වෙලාවේදී මට මේ ආරාධනා කිරීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මොකද මම 40 වසරක් ආගමනේ මම ඉතාමත් තෘප්තිමත් කෙනෙක් මේ මගේ වෘත්තිය සමග. මම හැම දවසකදීම අලුත් දෙයක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ ආගමනේදී මම හැම දෙයක්ම මම තනියෙන් ඉගෙන ගත්තා. ඉතින් අපිට මේ කවදාක්වත් කියන්න බෑ මේ මම තමයි දක්ෂයම කියලා මම කවදාක්වත් කියන්නේ. මොකද ඒක කෙනෙක් විසින් තෝරා ගන්නට ඕන. හැබැයි මම දන්නවා මාය ළඟට එන්නේ බොහෝ පිරිස, බුද්ධිමත් පිරිස. ඒගොල්ලන් ඒක හොඳට මේ වටහාගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මනාලියන් අන්දවීම, මනාලියකට රෙදි තේරීම, මනාල සාරිවල් තේරීම, ඒ හැම දෙයක්ම අපි කරන්නේ මේ ලබාපු අත්දැකීම් තුලින්. ඉතින් මං හරි ආසයි මේ 40 වසරක් ආගමනේ මං දැන් මේ කරන මනාලියන් මම බොහොම සුන්දර ඉදිරිපත් කිරීම කරනවා. මොකද චාංබාවේ තරමට ඉස්මතු වෙලා පේනවා මගේ මනාලියක්. මම නිතරම ආස වුණා මේ දැන් මම මනාලියක් අන්දලා ඒ මගුල්ගේ ඉවරනහම මම හරිම ආසයි ඒගොල්ලම හමු වෙලා ඒකේ මගතුක දැනගන්න. මොකක්ද කවුද කිව්වේ මොකද දැන් මම පටන් ගත්ත මුල් කාලේ සමහර කෙනෙක් කිව්වා මේකක් වැඩි කියලා. ඒතර දැන් හැබැයි ඒව ගොඩක් පැවැස්සුවේ පිරිමි අය. එතකොට මොකද ඒගොල්ලන්ගේ හැට දැක්කා මේක හරි නෑ කියන එක. එක්ක කොණ්ඩේ ලොකු වැඩි කියනවා. දැන් මම ඉගෙන ගත්තෙම නැති නිසා මම ඒ මගේ අත්දැකීම තමයි මගේ ගුරුවරයා වුණේ. ඒක මම හරි ආසයි පණිවිඩයක් දෙන්න මේ දැනට මේ වෘත්තියේ නියැලී ඉන්න අයට හිතන්න එපා තමන් සියලු දේම දන්නවා කියලා. මේ 40 වසරක කෙනා වුණත් කියන්නේ හෙටත් තව දෙයක් මම දැනගන්නට බලන් ඉන්නවා කියන එකයි. මොකද අපි බලන්න ඕන අපි කරන වැඩෙන් කෙනෙකුගේ රුව ඉස්මතු කිරීම මිසක් අපි මේ මැජික් දර්ශනයකට පාවිච්චි කරන්නේ මනාලියක් වගේ. හැරිස් විජේසිංහ කියන නාමයත් එක්ක උඩරට මනාලිය කියන මේ බැඳීම තියෙනවා. උඩරට ක්‍රමයට සැරසෙන්න කැමති බොහෝ දෙනාගේ අංක 1 සහ පළමු තේරීම වෙනවා එතුමා. ඒ නිසා අපිත් හිතුවා අද අපේ මංගල වැඩසටහනේදී උඩරට මනාලියක් එතුමාටින් සැරසෙනවා නම් හොඳයි කියලා. ඒ නිසා අපි ආරාධනා කරා සුමුදුට. සුමුදු තමයි අද අපේ සුන්දර මනාලිය. ස්පාපු අපි මේ සුමුදුට කැන්ඩියන් එකක් නේද අද බලන්නේ? ඔව් අපි ඔස්සරයක් තමයි තීරණය කිරුවේ. ඒ වගේම මේ දැන් අපි හිතන්න තියෙනවා දැන් මනමාලයා මොකක්ද අඳින්නේ කියලා ඔස්සරිය අඳිනකොට. ඉතින් මේකේ අපි හිතාගත්තේ මේ මුල් ඇඳුමත්
එකට ගැලපෙන එකක්. මොකද දැන් මුල් ඇඳුමක් අඳිනකොට සාරිය අපි කොච්චර දැන් සුමුදුදුවට සූට් වුණත් අපි බලන්න ඕන අරකට එක්ක ගැලපෙනවද කියන එක. ඒක නිසා අපි මේ දැන් සාරි වලින් තෝරන්න ඕන ඒකට ගැලපෙන එකක්. මොඩ වගේ සාරියක් මේ මම හිතුවේ මේ කියලා. මෙහෙමයි. ඉතින් අපිට ඇඟට දාලා බලන්න ඕන ඇඟට දාලා. අනිත් එක මේ සාරි වර්ණය ගැන බලන්න තියෙනවා. ඉතින් අපි කීපයක් බලමු. දැන් මේ මෙතන අපිට මේ උදව් කරනවා කැවන්ටිනයි කාමලි. ඔව්. එදෙන වෙලාස්ටි කළ තියෙන සාරි වගේක් දැන් මේ වගේ සාරියක් දැන් මේක ලස්සනයි. මේක කැන්ඩියන් එකට ලස්සනයි. හැබැයි මේක ලස්සනයි දැන් මනමාලයා මේ කළු සූට් එකක් එහෙම අඳිනවා නම් මේක ගොඩක් ලස්සනයි. අර පොඩ්ඩක් කරා. ෆුල් සූට්. මේක එහෙම මේ කැන්ඩියන් එකකට මේ ගැලපෙනවා අඩුයි නේද? නෑ කැන්ඩියන් එකට අඳින්න එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකෙත් අර ගැලපීම තියෙන්නේ අර කළු පැත්තට මේ මනමාලයා අඳිනවා වගේ තමයි. මෙන්න මේක ලස්සනයි. අනේ කන්න බලන්න. ට්‍රැඩිෂනල් පෙනුම. අන්න හරි. මේ බලන්න මේ. ඒකට දාපුවම දැන් ඒකේ තියෙනවා මේ ලස්සනක් කියන්නේ හොඳ ගැඹුරක් තියෙනවා. ඒකේ මොකද මේක බ්‍රොකේඩ් එකක් නිසා අර මුල් ඇඳුම් එක්ක හොඳට ගැලපෙනවා. සමුදු කැමතිද මේ වගේ? පුතා කැමතිද? මගේ පාටත් එක්ක යනවා. ඔව් කීක ලස්සන. අනිත් එක මේක අර කැටයන් වැඩයි ඔක්කොම හොඳට තියෙනවා. අන්තිමට දැන් පරේ වුණා. එකක් කියන්නේ හරි වටින පෙනුමක්. ඔව් අනිවාර්යයෙන්ම. ගොඩක් බරයිනේ. ඔව්. දැන් සමුදු උසයිනේ. ඉතින් උසලා මේ අනේකයි දැන් ඒ බලන්න ඕන වැඩි උස නිසා දැන් මේ පළුව වුණත් පුතාගේ ඇඟට හොඳට ලස්සන හිටිනවා. ඒ කියන්නේ අපිට ඒක තියන්න පුළුවන් හොඳට. ගොඩක් ලස්සනයි ඒකනේ. ගැලපෙනවා. ඔව්. ගොඩක්ම ගැලපෙනවා. පාට. ඒ පාට සුදු වැඩි. ඔව් අන්න ඒකනේ. ඔව් දැන් ඒකත් අඳින්න බැරි කමක් නෙමෙයි. නමුත් දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මුල් ඇඳුමයි. මුල් ඇඳුමේ අර මේ blue and white එහෙම මුල් ඇඳුමකට මේක ගැලපෙනවා. ඒකට නම් කමන්නේ. blue and silver තියෙනවා නේද? silver. ඔව්. හැබැයි සාමාන්‍යයෙන් ඉතින් 199%ක්ම මරුවන් එකනේ අඳින්නේ. එතකොට ඒගොල්ලන්ගේ අර යටට අඳින්නෙත් අර කවණිය කියන එකේ ඒකේ තියෙන මේ හැඩයට. ඒ මටීරියල් එකේ පෙනුම තියෙනවා. එතකොට මේ සාරියට තමයි කැමති. එහෙමද? මම කැමති ඒ සාරියට. දැන් මේ මෙතන ලස්සන. අන්න ඒකයි කිව්වේ. හරි පිරිලා. අනිත් එක දැන් මේකේ මේ සාරියේ තියෙන වටිනාකමේ ලස්සන එකක් තමයි දුව උසින්ද මේ පළුව ලස්සනට පේනවා. අනිත් එක දැන් මේ හරිය තියෙන්නේ මේ හොඳට මේ කැටයන් දාපු කීපයක් තියෙනවා. අර පුරාම කරලා නැහැ. හැබැයි ඒක අඩුපාඩු මැකින්ද තමයි බ්‍රොකේඩ් එක තියෙන්නේ. ඉතින් බ්‍රොකේඩ් එක හොඳටම ලස්සනයි. අදගත් වෙනමක් තියෙනවා. දැන් මේක බ්‍රොකේඩ් එක මේ මුල් ඇඳුමත් එක්ක ලස්සනට ගැලපුණාට දැන් පුංචි මනාලියක් වුණා නම් අපිට මේක තෝරන්න බෑ. ඔව්. ඒ කියන්නේ මේක දැන් මේ ඇත්තෙම මේකේ තියෙන කැටයන් ටිකයි ඔක්කොම ගිහින් තියෙන හැටි හරියටම සුමුදු දුවට හොඳට මෙයක් ඔබතුමා තෝරගත්තා කැන්ඩි ආයතනයේ. අපි එදා මේ කැන්ඩි ආයතනයේට සුමුදුත් එක්ක ගිය වෙලාවේ මේ ඔසරියට සරලන සාරියක් තෝරන්න මම සාරි ගොඩාක් දැක්කා. නමුත් මම ඒ අතරින් එකපාරට දුටුවා මේ සාරිය. මේ සාරිය මට දුටුවාම එකපාරට හිතුනේ මේක පාරම්පරික සිරිතට අපිට හොඳටම අඳින්න පුළුවන් එකක්. මොකද ඒකේ තිබිච්ච ඒ මේ රන් පැහැය හරියටම මේ අර මුල් ඇඳුමටම ගැලපෙන සාරිකක්. ඉතින් ඒක නිසා අපි ඒක ඉතාමත් සතුටු වුණා. මොකද මගේ මේ කටයුත්තේදී මම හරිම ආස වුණා. මොකද දැන් කාලේ බොහෝ දෙනෙක් ඔසරිය අඳින්න ප්‍රිය කරන මම ඉස්සරට වඩා මම හිතලා තියෙනවා දැන් 80%ක්ම දැන් එන්නේ කැන්ඩියන් අඳින අය. 20%ක් පමණ තමයි ඉන්දියන් එකයි බටහිරයි යන්නේ. ඒක නිසා මේ දැන් කැන්ඩියන් වලත් අපි දැන් එදා ඒ තීරුවේම අනිවාර්යයෙන්ම මේක මුල් ඇඳුමත් එක්ක යන පාරම්පරික සිරිතේ මගුල් ගයක් හැටියටයි. අපිට සමුදට සාරියක්
තෝරා ගැනීම ඇත්තටම මේ බොහොම පහසු දෙයක් වුණා. අපි දැක්ක බොහොම ලස්සන වටිනා සාරි කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් මේ කිසිම අපහසුවකින් තොරව අපිට තෝරගන්න පුළුවන් වුණා. මොකද ඒ වෙලාවේ ඔබතුමාට හිතුණා අපි මේ බොහොම පහසුවෙන් කළ තෝරා ගැනීම ගැන. ඔව් මොකද මේ මං කිව්වේ මට ඒ සාරිය වුණත් මට ඒ ගොඩෙන් එකපාරට මගේ නෙතට ගැටුණයි කිව්වේ. ඒ සාරිය බ්‍රොකේඩ් එකක්. ඒ බ්‍රොකේඩ් සාරිය හරිම ලස්සන කැටයන් විදිහට වැඩ දාලා තිබුණා. ඉතින් ඒක ආයමත් මට කතා දෙකක් නෑ. ඒක දැක්කහම මේක උඩරට මනාලිය තමයි කියන එක මම ඒ වෙලේම හිතාගත්තා. අපි දකින මේ උඩරට මනාලිය සම්ප්‍රදාය රකින්න මනාලියක් කියලා මට දැනෙනවා. ඒ අවශ්‍ය සියලුම ආභරණ සතු වුණා. මම දැක්කා මේ අතට එහෙම මේ විශේෂ ආභරණයක් පළඳිනවා. තුමා ඒ වෙලාවේ විශේෂ හේතුවක් කිව්වා ඇයි කියලා. ඒ මේ උඩරට ඉස්සර කාලේ ඉඳලම හැම මනාලියෙකුටම තිබුණා මේ ආරක්ෂාව සඳහා තමන්ගේ ගෙදරින් පිට වෙනකොට ඒ සුරයක් බඳින. ඉතින් ඒකට කෙච්චගම කියලා කියන්නේ ඒකේ තිබුණේ ඇත්තෙන්ම ඒ පොඩි යන්ත්‍ර මේ එබැයි ආරක්ෂා තෙල් දාලා. ඉතින් ඒ තාමත් ඒ හරිම උඩරට මංගල උත්සවයක් තියෙනකොට කෙච්චගමක් බඳිනවමයි. ටජ්මහල් සවාරියට කොහොමද එකතු වෙන්නේ? ආදරණීය යුවලක් අපි තෝරගන්නවා ටජ්මහල් සවාරියට. ටජ්මහල් සවාරියට එකතු වෙන්න කැමති ඔබ අපට ලියන්න. ඔබ දෙපළගේ නම් සඳහන් කරලා ලිපිනය දුරකථන අංකය සඳහන් කරලා අපට එවන්න. අමතක කරන්න එපා ඔබ කැන්ඩි වෙතින් ඔබේ මංගල සාරිය මිලදීගත් රිසිට් පත අමුණන්න. අපේ ලිපිනය සුබමංගලම් ටජ්මහල් සිහිනය කැන්ඩි අංක 43 නුවරපාර කඩවත සුබමංගලම් ටජ්මහල් සිහිනය කැන්ඩි අංක 43 නුවරපාර කඩවත. දිවුලපිටිය, ඇල්පිටිය, බම්බලපිටිය. මෙන්න මේ කියන පරිසර තුන එකතු වෙලා තමයි හැරිස් විජේසිංහ කියන මේ නාමය ලිහිවෙන්නේ කියලා මට දැනෙන්නේ. බොහොම ලස්සන සුන්දර අතීතයක් ඔබතුමාට තියෙනවා. ඇත්තටම ආසයි දැනගන්න අපි ගැන. ඔව්. මෙහෙම මම පොඩි කාලේ සිටම මේ ඉස්කෝලේ යන හින්දා මගේ අම්මගේ මහා ගෙදර බම්බලපිටියේ එහෙ තමයි වැඩිපුරම හැදුනේ. ඉස්කෝලේ ගියේ නාලන්දෙට. ඉතින් නමුත් අපි නිමාඩු කාලෙට මේ ගමට යනවා.
මොකද සාර්ථකවත් පුද්ගලයෙක් කියන්නේ නිතරම ඒ ගමෙන් ආපුකම තියෙන්න ඕනේ. මොකද ඒ සුවඳ කියන එක අපි තාමත් මෙහි හිටියත් අපි දන්නවා. මොකද ඒක මේ තරමට මේ කෙනෙකුගේ සම්පූර්ණ ජීවිතයකට ඒක හරි බරක් දෙනවා. ඉතින් මෙහි ආවහම ඇත්තම අම්මගේ ගෙදර අම්මගේ පාර්ශ්වයේ බොහෝම ටිකක් බටහිර පැත්තට බරයි. ඒ කියන්නේ බම්බලි පිටියේ නේද පිරිස? ඔව්. බම්බලි පිටියේ එතනින් තමයි මම ගොඩක් මේ ඔය විලාසිතාව කියන එකට ඒ ආభాසය මගේ ඇති වුණේ. මොකද මගේ පුංචි අම්මලා මගේ ආච්චි හැම කෙනෙක්ම ඇඳුමක් ඇඳාම ඒවා ඔක්කොම මේ ඇත්ත වශයෙන්ම මේ කාලේ දැන් ඒවා මැහුවේ කෙරුවේ ඔක්කොම ගෙදර. ඉතින් මම දැන් ළමෙක් හැටියට ඒවා ඔක්කොම දැක්කා. දැන් අර අපි නිකන් කියන height of fashion කියලා ඒ වගේ මේ විලාසිතාවේ බොහොම උසස්ම තැන මම නිතරම දැක්කා. කසින්ස්ලා හිටියා ගොඩාක්. ඉතින් මං හැම කෙනෙක්ම අඬ ගහලා කොණ්ඩවල් දාලා මේකප් දාලා ඇඳුම් අඳලා හැම බලනවා. සමහර දාට අපි මං හිතන දේ මට කරගන්න බැරි වෙන තරමට එනවා. මොකද මම තනියෙන් ඉගෙන ගන්න දේවල්නේ. ඉතින් නමුත් ඒක තමයි මගේ අත්පැල උනේ. අපගේ කැන්ඩි ප්‍රදර්ශනාගාරයේ සාරි සෙක්ෂන් එකේ විශේෂී ලක්ෂණ දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි ඉතාමත් උසස් තත්ත්වයේ සාරි මිල අඩුවට ලබා ගැනීමේ හැකියාව. අනිත් විශේෂ ලක්ෂණය වන්නේ ලංකාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එකේ සාරි අපි ළඟ තිබීම. අපගේ කැන්ඩි විලාසිතාගාරයේ සාරිවල මිල අඩුවීමට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ අපි කෙලින්ම ඉන්දියාවෙන් සාරි මිලදී ගැනීම. ශ්‍රී ලංකාවේ විශාලතම සාරි ප්‍රදර්ශනාගාරය වන අප කැන්ඩි ආයතනයේ සාරි තොග විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනවා. අපගේ අනිත් විශේෂ ලක්ෂණය වන්නේ අලුත්ම ට්‍රෙන්ඩ් එකේ සාරි පාරිභෝගිකයන් වෙත ලබා දී. ඉන්දියාවේ පාරම්පරික සාරි නිර්මාණකරුවන්ගෙන් තමයි කැන්ඩි ආයතනයේ සාරි මිලදී ගන්න. ඒ වගේම ඉන්දියාවේ අලුත්ම සාරි ට්‍රෙන්ඩ් ගැන ඔවුන් අපිව අප්ඩේට් කරනවා. මේ දවස්වල බ්‍රයිඩල් සාරි වල අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි කට් වර්ක්. බ්‍රයිඩල් සාරි වල වගේම කැෂුවල් සාරි වල මිල අපේ ගොඩක් අඩුයි. හේතුව අතරමැදියන් නොමැති වීම. ඉන්දියාවේ හැම සාරි ෆැෂන් එකක්ම ලංකාවට ගැලපෙන්නේ නැහැ. අප ලංකාවට ගැලපෙන ෆැෂන්ස් ඉන්දියාවේ පාරම්පරික නිර්මාණකරුවන් හරහා නිර්මාණය කරගන්න. අපගේ සාරි සෙක්ෂන් එකේ සේවක මඩුල්ල වෙත මාස 6ක සාරි පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා දෙනවා. ඔබට කැන්ඩි සාරි සෙක්ෂන් වෙත આવොත් බොහොම සෝපාසු විදියට සාරි මිලදී ගන්න පුළුවන්. හරියට ඉන්දියාවේ ගිහිල්ලා සාරි මිලදී ගන්නවා වගේ. ඔබේ මංගල දිනයේදී මංගල සාරිය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කැන්ඩි. ඒ වගේමයි ඔබේ ජීවිතයේ ලස්සනම දවසේදී ඔබව සරසන්නට හැඩ කරන්නට ශ්‍රී ලංකාවේ සුපිරිතම රූපලාවන්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියකගේ සහාය ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කොයිතරම් වටින තිළිණයක්ද? ඔබ දන්නවා ජනවාරි මාසයේ සුබමංගලම් සමග එකතු වෙන්නේ ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ දැවැන්තයා හැරිස් විජේසිංහ. එතුමාණන් අතින් ඔබට පුළුවන් මංගල දවසේදී සැරසෙන්න හැඩ වෙන්න. කොයිතරම් වටින තිළිණයක්ද? ඒ වෙනුවෙන් ඔබ කරන්න තියෙන්නේ ඔබේ විස්තරය බලා නම ලිපිනය දුරකථන අංකය ඔබේ විවාහ උත්සවය පවත්වන දිනය විවාහ උත්සවය පැවැත්වෙන්නේ කොහේද මේ විස්තර ලියලා අපට එවන්න. අපේ ලිපිනය සුබමංගලම් ටච් මහල් සිහිනය කැන්ඩි අංක 43 නුවරපාර කඩවත. සුබමංගලම් ටච් මහල් සිහිනය කැන්ඩි අංක 43 නුවරපාර කඩවත. ජීවිතයේ දෙවෙනි ආරම්භම විවාහය. ඔබේ සුන්දර විවාහ මංගල උත්සවයේ දිනේදී ඔබට වටිනම තෑගි ලබා දෙන්නේ සුබ මංගලම් බව අමතක කරන්න එපා. ඔබට සුබ මංගලම්.